හලෝ යාළුවනේ ඔයාලට කොහමද? ඔන්න ඉතින් අදත් ගෙනල්ලා තියෙන්නේ කලින් වීඩියෝ එක වගේම travel log එකක්. ඉතින් ගිය 23 වෙනිදා. ඒ කියන්නේ නොවැම්බර් 23 වෙනිදා අපි ගියා family trip එකක්. ඒ trip එකෙන් අපි ගියේ මිරිස්සේ WWC එකකින්. නැත්තම් වේල්ස් coaching club එකකින් මුහුදු ගියා පොඩි නෙවෙයි සාමාන්‍ය නැවකින් තල්මස්සු බලන්න මුහුදට ගියා. ඉතින් ඒ trip එකේදී අපි තල්මස්සු බැලුවා, ඩොල්ෆින්ල බැලුවා, කැස්බෑ බැලුවා, මුහුදේ ඉන්න සත්තු ගොඩ දෙනෙක් බැලුවා. ඉතින් අපි ගියේ පොඩි ගැඹුරකට නෙවෙයි මීටර් 700ක් විතර ගැඹුරු මුහුදට තමයි අපි ගියේ. ඉතින් ඒ ට්‍රිප් එකේදී අපි තව ගොඩක් තැන් වලට ගියා. නාන්න ගියා. තව තැන් කීපයකටම ගියා. ඉතින් මේ වීඩියෝ එකෙන් ගේන්නේ අන්නේ අපි ගිය ෆැමිලි ට්‍රිප් එකේ ෆුල් වීඩියෝ එක. ඉතින් යාළුවනේ වැඩි කතා ඕනේ අපි ඉක්මනට වීඩියෝ එකට යන්. ඔයාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න. අපි ඉක්මනට වීඩියෝ එකට යන්. හලෝ ගයිස් ඉතින් ඔයාලට කොහමද? ඔන්න ඉතින් දැන් වෙලාව 4:45යි. පාන්දර. දැන් තමයි අපි යන්න හදන්නේ මිරිසට. දැන් තමයි ගෙදරින් පිටත් වෙන්න හදන්නේ. ඉතින් ඉස්සෙල්ලාම බෝට්ටුවේ නැවේ තමයි යන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි එතෙන්ට යන්න. A few moments later. An hour later. උදේ 6 වෙද්දී අපි තැන්ට ආවා යාළුවෝ. දැන් අපි ඉන්නේ WWC එකේ ටිකට් සෙන්ටර් එකේ. ඔය කොනේම තියෙන ශ්‍රී විෂ්ණු කියන නැවේ තමයි යාළුවනේ අපි යන්නේ. ඔන්න යාළුවනේ දැන් අපි අපේ නැවට නැගලා ඉන්නේ. මේ වීඩියෝ එකේ ගොඩක් තැන්වලටම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ගන්න යාළුවනේ. මොකද මේ බෝට්ටුවේ සද්දෙයි, පුල්ලගේ සද්දෙයි, මුහුදු සද්දෙයි සේරමත් එක්ක ඔයාලට මේ වීඩියෝ එක අපහැදිලි වෙන්න නිසා. A few moments later. ඔන්න දැන් අපි පිටත් වෙනවා. ඉතින් යාළුවනේ මගේ ජීවිතේ ෆස්ට් ටයිම් තමයි මම මේ වගේ මුහුදු ගමනක් යන්නේ. ඔයාලා මේ වගේ ටුවර් එකක් ගිහින් තියෙද කියලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න යාළුවනේ. මේ අහස මාරම ලස්සනයි යාළුවනේ. මෙන්න මේ හරිය ඩොල්ෆින්ල ගොඩක් ඉන්නවා කියලා අපිට නැවේ කැප්ටන් කිව්වා. ඉතින් මේ හරියේදී නැවේ වේග අඩු කරලා ගොඩක් හිමින් යනවා. හරිනේ.
මේ හරිය ඩොල්ෆින්ලා 2000කට වැඩි ඉන්නවලු යාළුවනේ. ඔන්න දැන් ඔයාලට ඩොල්ෆින්ලා බලන්න පුළුවන්. අඩේ අඩේ ඉන්න පරතකයා අඩේ ඒමද අම්මෝ ඉන්න තරම් ඉතින් ගයිස් කොහොම හරි මං හිතපු තරම් ඩොල්ෆින්ලා ලොකු නෑ. දැන් ඩොල්ෆින්ලා බැලුවා ඇති යාළුවනේ. දැන් අපි තල්මස්සු බලන්න යනවා. මෙන්න මේ හරිය තල්මස්සු දෙන්නෙක් ඉන්නවා. තල්මස්සු නම් අපි මෙතනදී විතරයි දැක්කේ යාළුවනේ. මේ හරිය කියන්නේ දැන් අපේ කොච්චර කැමරාවක් තියෙනවද? මේක විශේෂයෙන් අපි අදෝ ඩොල්ෆින් දාලා පිට 890 කැමරාවක්. අපි ඩොල්ෆින්ලා තල්මස්සුන්ට අමතරව කැස් බෑබෝ EMS වගේ සත්තුත් දැක්කා. ඒ වුණාට ඒවා අපිට රෙකෝඩ් කරගන්න බැරුණා යාළුවෝ. මේ ඉන්න නීම දඩයක්කාරයෙක් මෙයාට තාම දඩයමක් අහුන් නෑ යාළුවනේ. 2 hours later. උදේ 6:00 විතර තමයි යාළුවනේ අපි පිටත් වුනේ. දැන් වෙලාව උදේ 10:45යි. දැන් තමයි අපි ගොඩ බිමට එන්නේ.
දැන් අපි මාතර පොල් හේනේ නාන්න යනවා. ඔන්න දැන් අපි ඉන්නේ මාතර පොල් හේනේ. දැන් අපි නාන්න හදන්නේ. Two hours later. ඉතින් යාළුවනේ අපි දවල් කෑම ගන්න දැන් මාතර තානායමට ඇවිල්ලා ඉන්නේ. යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි අද අපි වීඩියෝ එක ඉවරෙන්නේ. ඉතින් අපි ශ්‍රී විෂ්ණු කියන පොඩි නැවේ මුහුදේ ලොකු රවුමක් ගහලා කැස් බෑවෝ තල් මස්සු ඩෝල්ෆින්ලා බලලා කොහොම හරි අපි ගියා මීටර් 900ක් විතර ගැඹුරු මුහුදට. ඉතින් ඊට පස්සේ අපි පොල්ලේනේ නාන්න ගියා. ඊළඟට අපි මාතර තානායමට ආවා දවල් කෑම ගන්න. ඉතින් ওই ටික තමයි අද වීඩියෝෙන් අපි ඔයාලට ගෙනාවේ. ඉතින් ඔයාලා බැලුවේ අපි ගිය නොවැම්බර් 23 වෙනිදා ගියපු ෆැමිලි ට්‍රිප් එකේ ෆුල් වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක ගැන හිතන දේ අනිවාර්යෙන් කමෙන්ට් කරන්න යාළුවනේ. ඒ වගේම වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් කරන්න දාන්න. මේ වීඩියෝ බලලා ඉවරෙද්දී අපේ channel එක subscribe කරලා නැතුව නම් channel එක subscribe කරන්න යාළුවනේ. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි ආත් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.